සුබ දවසක් ඔයාලා හැමෝටම තරුවැස YouTube channel එක වෙතින් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න කුරුදා හෙවත් ඔක්තෝබර් මාසයේ 16 වෙනිදා දිනාතිපති විදියට බ්‍රහස්පති ග්‍රහයා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔන්න අපරභාග කාලයේවත් වන සන්ධ්‍යා කාලයේ 1:23 සිට 2:53 දක්වාත් නැවත අලුයම් කාලය අලුයම කියන්නේ 17 වෙනිදා අලුයම් කාලය වෙනතුරු 1:23 සිට 2:54 දක්වා කාලය රාහු කාලය පවතිනවා. ඉතින් ඔයා විශේෂයෙන්ම ඔන්න 3 වෙනිදා 12 වෙනිදා 21 වෙනිදා 30 වෙනිදා කියන දිනයක ඉපදුනා නම් විශේෂයෙන්ම කාලයන් භාවිතා කිරීම වඩාත්ම උචිත වෙනවා. ඔව් ඉතින් පූර්ව භාග්‍යවත් වන උදෑසන කාලයේ 9:07 කියන කාලයත් 11:48 කියන කාලයත් ඔයාලට සුබ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපර භාග්‍යවත් සන්ධ්‍යා කාලයේදී 3:13 8:43 කියන කාලයන් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දිශාව විදියට භාවිතා කරන්න ඕන නැගෙනහිර දිශාව. ඉතින් 11:12 සිට 11:57 දක්වා දීවර කටයුතු වලින් වැළකී සිටින්න ඕන. ඉතින් දිනාධිපතිගේ ලග්නයන් වන විශේෂයෙන්ම ධනු ලග්නයෙන් හා මීන ලග්නයෙන් ඔයා ඉපදුනා නම් වඩාත්ම උචිතයි ඉහත කාලයන් භාවිතා කිරීම. ඔව් ඉතින් ඔන්න ධනු ලග්නයෙන් ඉපදුන ආගේ ලග්නාධිපති වන බ්‍රහස්පති ග්‍රහයා 7 වන භාවයේ සිට 8 වන භාවය කරා ගෝචර වෙනවා. ඉතින් 8 වන භාවය කියන්නේ ලග්නාධිපතිගේ උච්ච රාශිය වෙනවා. ඉතින් ඔන්න ඔයාගේ රැකියාවේ කටයුතු වල යම් යම් ලිහිල් භාවයන් ඇති වෙන්න පුළුවන්. යම් යම් මානසික මනසට සුවදායි ගෙන දෙන තීන්දුව తీරන ඔයාට ගැනීම හැකියාවක් තියෙන ඉදිරි සතියේ විශේෂයෙන්ම ඉතින් ඔන්න මුදල් මූල්‍යමය ආකාරයේ ගැටලුමය තත්ත්වයන් පැවතියත් ඒවායට විසඳුම් සොයා ගැනීමට හා අන් අයගේ උදව් උපකාර ලැබෙන සතියක් වෙනවා. ඉතින් ඔන්න ඔයා මීන ලග්නයෙන් ඉපදුනා නම් ඔයාගේ ලග්නාධිපති වන බ්‍රහස්පති ග්‍රහයා 4 වන භාවයේ සිට 5 වන භාවයට සංක්‍රමණය වෙනවා. තමාගේම උච්ච රාශියට ඔයාගේ මානසික නිදහස අඩු වෙන කාලයක් වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය කටයුතු වල කාර්යක්ෂමතාවය වැඩි වීම නිසා යම් යම් අපහසුතාවයන් ඔයාට ඉදිරි සතියේ ගෙන එන්න පුළුවන්. අන්න ඒ අතරේ ප්‍රසාදජනකතාවයක් යොමු වීම නිසා අන්න අයගේ ආකර්ෂණයට හා ප්‍රසාදයට ලක් වෙන්න පුළුවන් ඉදිරි සතියේදී. මේ සියලු ලග්න පලාඵලයන් අප ඉදිරිපත් කළ දිනේ සිට වැඩසටහන ඉදිරිපත් කළ දිනේ සිට පුරා සතියක කාලයක් වළංගු වෙනවා. ඉතින් ඔන්න ඔක්තෝබර් මාසේ 17 වෙනිදා කිවිදා හෙවත් සිකුරාදා දින විශේෂයෙන්ම උදෑසන කාලයේ 10:23 සිට 11:53 දක්වාත් රාත්‍රී කාලයේ 10:23 සිට 11:53 දක්වාත් රාහු කාලය පවතිනවා. ඉතින් ඔයා විශේෂයෙන්ම උෂම ලග්නයෙන් හෝ තුලා ලග්නයෙන් ඉපදුනා නම් ඊට අමතරව 6 වෙනිදා 15 වෙනිදා 24 වෙනිදා කියන ඕනෑම මාසයක ඉපදුනා නම් දිනයක විශේෂයෙන්ම මේ කාලයන් භාවිතා කිරීම වඩාත්ම උචිත වෙනවා. ඉතින් ඔන්න උදෑසන කාලයේවත් පූර්ව භාග කාලයේ 7:18 කියන කාලය ඔයාට යොදා ගන්න පුළුවන්. අපර භාගයේවත් සන්ධ්‍යා කාලයේ 7:08 කියන කාලයත් 8:40 කියන කාලයත් සුබ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව සුබ කටයුතු සඳහා නිවසින් පිටත් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඔන්න පූර්ව භාගයත් උදෑසන කාලයේ 7:57 සිට 8:02 දක්වා කියන කාලය ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඔයා සුබ දිශාව විදියට උතුරු දිශාව තමයි භාවිතා කරන්න ඕන. ඉතින් 9 සිට 9:45 දක්වා ඕන දීවර කටයුතු වල යෙදෙන මිතුරෙක් නම් ඒ සඳහා යොමු වීමෙන් වැළකී සිටින්න ඕන. ඉතින් ඔන්න වෘෂභ ලග්නෙන් ඉපදුණු ආගේ ලග්නාධිපති හා බුධ ග්‍රහයා අතර යෙදෙන පරිවර්තන යෝගයේ හේතුවෙන් ඔයාට එරෙහිව තිබෙන ඉදිරිවාදිකම් ගැන ඉතාමත් ප්‍රවේශම්කාරී වෙන්න ඕන ඉදිරි සතිය තුළ. විශේෂයෙන්ම ඒ ක්‍රියාකාරකම් හා ඔබට සිදුවන යම් යම් අපහසුතාවයන් පිළිබඳව සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම යෙදෙන මේ පරිවර්තන යෝග ශක්තිය හැම ඔබගේ සාමාන්‍ය කටයුතු වල ප්‍රමාදයන් හා මගහැරීම් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් තුලා ලග්නෙන් ඉපදුනා නම් ඔන්න ඔයාගේ ලග්නාධිපති ඔබගේ ඔන්න ආරක්ෂා පිළිබඳ වෙනදාට වඩා ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන්න අවශ්‍ය සතියක් වෙනවා. විශේෂයෙන්ම 12 වෙනි අධිපති හා ලග්නාධිපති විශේෂයෙන්ම පරිවර්තන යෝග ශක්තියක් ව්‍යයස්ථානයේ හේතු කොටගෙන ලග්නස්ථානයේ සමග ඇති කරගන්න නිසා විශේෂයෙන්ම යම් යම් කාර්ය බාධා හා විශේෂයෙන්ම චෝදනාවන්ට ලක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව සෞඛ්‍ය පිරීමකට පවා ඔයාට ඒ පිළිබඳව ආශ්‍රිත යම් යම් ශරීරයේ රෝගාශ්‍රිත යම් යම් වේදනාකාරී තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඉදිරි සතිය තුළ ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වෙන්න ඕන.
විශේෂයෙන් ඔයාට එරෙහිව සිටින පාර්ශ්වයන්ගේ යම් යම් නෙගටිව් ඉදිරි සතිය තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව වඩාත් අවධානයක් යොමු කරන්න. ඉතින් ඔන්න ඔක්තෝබර් මාසේ 18 වෙනිදා හවස ශනිදා දින. එවත් සෙනසුරාදා වුන් දිනාධිපති විදියට සෙනසුරු ග්‍රහය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් උදෑසන කාලයේ 8:53 සිට 10:23 දක්වාත් නැවත රාත්‍රී කාලයේ 8:52 සිට 10:24 දක්වාත් රාහු කාලය පවතිනවා. ඉතින් ඔයා මකර කුම්භ වැනි ලග්න වලින් ඉපදුනා නම් විශේෂයෙන්ම 8 වෙනිදා 17 වෙනිදා 26 වෙනිදා කියන දිනක ඉපදුනා නම් විශේෂයෙන්ම මේව කාලයන් භාවිතා කිරීම වඩාත්ම උචිත වෙනවා. ඉතින් පූර්ව භාග්‍යවත් වන උදෑසන කාලයේ 7:22 11:53 කියන කාලය භාවිතා කිරීම වඩාත්ම උචිතයි. ඊට අමතරව අපර භාග්‍යවත් වන සන්ධ්‍යා කාලයේ 7:04 7:50 කියන කාලයන් භාවිතා කිරීමත් වඩාත්ම උචිත වෙනවා. ඉතින් සුබ දිශාව විදියට ඔයා උතුරු දිශාව තමයි භාවිතා කරන්න ඕන. දිවර කර්මාන්තය ආශ්‍රිතව නියලන මිතුරෙක් නම් 8:23 සිට 9:08 දක්වා කියන කාලය භාවිතා නොකර සිටින්න ඕන. දිවා රාත්‍රී දෙකටම පොදු වෙනවා. ඉතින් ඔන්න ඔයා මකර ලග්නෙන් ඉපදුනා නම් ඔයාගේ ලග්නාධිපති වන සෙනසුරු ඔයාගේ ලග්නාධිපති වන සෙනසුරු කාහය වික්‍රමස්ථානයේ වක්‍රව ගෝචර වෙනවා. ඉතින් ඔන්න පෙරදාට වඩා සම්මාන වරප්‍රසාද පිළිගැන්වීම වලට ඉඩක් ලැබෙන කාලයක් වෙනවා. විශේෂයෙන්ම ධර්ම කර්මාධිපති යෝගය ඔබගේ ජන්මපත්‍රයේ යෙදී ඇති නිසා විශේෂයෙන්ම යම් යම් රැකියාවේ යම් යම් උසස් වීම පිළිගැන්වීම වරප්‍රසාද ආදී විශේෂ තන්ත්‍ර වලට ඔයාට හිමිකම් කීමට ඉදිරි සතියේදී යම් යම් අවස්ථාවන් ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න ඕන. ඉතින් ඔන්න කුම්භ ලග්නයෙන් ඉපදුණු ආගේ ලග්නාධිපති වන සෙනසුරු වන දෙවන භාවයේ වක්‍රව ගෝචර වෙනවා. ඉතින් ඒ හේතු කොටගෙන වෙන ඔයාගේ කටයුතු වල මන්දගාමී ස්වභාවයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම රැකියාවේ අධ්‍යාපනයේ ඒ කටයුතු වල යම් යම් අඩුරෝඩුකම් හා මන්දගාමී ස්වરૂපයක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම සිකුරු හා බුධ අතර යෙදෙන පරිවර්තන යෝගය ඔබට තරම්ම හිතකර බලපෑමක් නොවන ඇත. ඔක්තෝබර් මාසේ 19 වෙනිදා රවිදාවත් ඔන්න ඉරිදා දින සවස් කාලයේ 4:22 සිට 5:52 දක්වාත් අලුයම් කාලයේ 4:24 සිට 5:54 දක්වාත් රාහු කාලය පවතිනවා. ඉතින් ඔයා විශේෂයෙන්ම සිංහ ලග්නයෙන් ඉපදුණු කෙනෙක් නම් විශේෂයෙන්ම 1 වෙනිදා 10 වෙනිදා 19 වෙනිදා සහ 28 වෙනිදා කියන දිනයක ඉපදුනා නම් ඊටමත්ම සුදුසු මෙම කාලයන් භාවිතා කිරීම. ඉතින් ඔන්න පූර්ව භාගවත් උදෑසන කාලයේ 8:56 11:36 කියන කාලයන් සුබ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපර භාගවත් වන සන්ධ්‍යා කාලයේ 8:32 කියන කාලය භාවිතා කරන්න පුළුවන්. ඉතින් සුබ කටයුතු සඳහා ඔයා නිවසින් පිටත් වීමට බලාපොරොත්තු වෙනවා නම් උදෑසන කාලයේ 8:46 සිට 8:51 දක්වා කාලය භාවිතා කරන්න පුළුවන්. ඉතින් සුබ දිශාව විදියට ඔයා දකුණු දිශාව තමයි භාවිතා කරන්න ඕන. විශේෂයෙන්ම ඔන්න දීවර කර්මාන්තයේ යන සෝරෙක් නම් 5:11 සිට 5:56 දක්වා අතර කාලය ඒ සඳහා භාවිතා නොකර සිටින්න ඕන. ඉතින් ඔන්න ඔයාගේ ලග්නාධිපති වන රවි ග්‍රහයා වික්‍රමස්ථානයට ගෝචර වෙන ඉදිරි කාලයේදී විශේෂයෙන්ම රැකියාවේ කටයුතු වල ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වෙන්න ඕන. විශේෂයෙන්ම හැසිරීම් රටාව හා වචනයේ යම් යම් සංවරතාවයන් ඇති නොවන කාලයක් වෙනවා. ඉතින් ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම අන් පාර්ශ්වයන් හා සමග ගැටීමට යම් යම් දේවල් වලට යොමු වීමට ඉඩ හැකියාව තියෙනවා. ඉතින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්න. ඉතින් ඔක්තෝබර් මාසයේ 20 සඳු දිනේවත් සඳුදා දින උදෑසන කාලයේ 7:23 සිට 8:53 දක්වාත් නැවත රාත්‍රී කාලයේ 7:22 සිට 8:52 දක්වාත් රාහු කාලය පවතිනවා. ඉතින් ඔයා විශේෂයෙන්ම කටක ලග්නයෙන් හෝ විශේෂයෙන්ම දෙවනිදා 11 වෙනිදා 20 වෙනිදා හෝ 29 වෙනිදා කියන දිනක ඉපදුනා නම් වඩාත්ම සුදුසු මෙම කාලයන් භාවිතා කිරීම. ඉතින් පූර්ව භාග්‍යවත් වන උදෑසන කාලයේ 10:35 11:35 කියන කාලය භාවිතා කිරීම සුබ කටයුතු වලට වඩාත්ම ගැලපෙනවා. අපරභාග්‍යවත් වන සන්ධ්‍යා කාලයේ 7:07 කියන කාලය භාවිතා කිරීමත් වඩාත්ම උචිත වෙනවා. ඉතින් ඔන්න සුබ දිශාව විදියට ඔයා නැගෙනහිර දිශාව තමයි භාවිතා කරන්න ඕන. ඉතින් ඔයා දීවර කර්මාන්තයේ නියලන සෝරෙක් නම් ඔන්න 2:44 සිට 3:29 දක්වා කියන කාලය සඳහා භාවිතා නොකර සිටින ඕන. කරදිය හා මිදිදිය දෙකටම පොදු වෙන කාලයන්. ඉතින් ඔන්න කටක ලග්නයෙන් ඉපදුණු ඔයාගේ ලග්නාධිපති ලග්නයේම ගෝචර වෙනවා.
ඉතින් විශේෂයෙන්ම බුදගේ අස්ලිස කියන නැගතකම තමයි ගෝචර වෙන්නේ. ඉතින් බුදත් සිකුරු සමග ඇති කරගන්නා විශේෂයෙන්ම මේ පරිවර්තන යෝග බලය හේතුවෙන්ම විශේෂයෙන්ම ඔන්න තරංකාරී ස්වභාවයකට හා වචනය හා ක්‍රියාවේ යම් යම් ස්වරූපයන් වෙනස් වීම හා තරංකාරීත්වයට යොමු වීම මත යම් යම් දේවල් වලට යොමු වෙන්න පුළුවන්. අන් අය සමග පාර්ශ්වයන් සමග කනතරකාරී තත්ත්වයන් වලට යොමු වෙන්න පුළුවන්. පෙර තිබුණු සංවරභාවය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව වඩාත්ම අවධානය යොමු කරන්න ඕන. ඔක්තෝබර් මාසේ 21 වෙනිදා කුජදායවත් වන අඟහරුවාදා දින සවස් කාලයේ 2:52 සිට 4:21 දක්වා නැවත අලුයම් කාලයේ 2:53 සිට 4:23 දක්වා මේ අලුයම් කාලය කියන්නේ 22 වෙනිදා අලුයම කියන එකයි. ඉන්පසු ඔයා මේෂ ලග්නෙන් හෝ වෘශ්චික ලග්නෙන් ඉපදුනා නම් විශේෂයෙන්ම 9 වෙනිදා 8 වෙනිදා 18 වෙනිදා 27 වෙනිදා කියන දිනයක ඉපදුනා නම් වඩාත්ම උචිතයි මේ කාලයන් භාවිතා කිරීම. ඉතින් පූර්ව භාගවත් වන උදෑසන කාලයේ 8:43 10:50 කියන කාලය ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔනවා නිවසින් පිටත් වීමට බලාපොරොත්තු වෙනවා නම් සුබ කටයුතු සඳහා 9:52 සිට 9:57 දක්වා කියන කාලය භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපරභාගවත් වන සන්ධ්‍යා කාලයේ 5:14 5:52 කියන කාලය භාවිතා කරන්න පුළුවන්. සුබ දිශාව විදියට දකුණු දිශාව තමයි තෝරා ගන්න ඕන. 1:30 සිට 2:15 දක්වා විශේෂයෙන්ම දිවර කටයුතු සඳහා වැළකීමෙන් සිටින්න ඕන. ඉතින් ආමුන්න මේෂ ලග්නෙන් හෝ වෘශ්චික ලග්නෙන් ඉපදුනා නම් මේෂ ලග්නයේ හිමියාගේ ලග්නාධිපති විශේෂයෙන්ම රාහුගේ නැකතක ගමන් කළා. ඔන්න දැන් විශේෂයෙන්ම ගුරුට හිමි බ්‍රහස්පති කරන නැකතක ගෝචර වෙනවා. ඉතින් කොන්න බාධක තත්ත්වයන් යම් යම් තුනී වීම තත්ත්වයන් පෙන්වුම් කරනවා. පෙර සතිවල පැවති කරදරකාරී තත්ත්වයන් වල යම් අඩුවීමක් පෙන්වුම් කරනවා. ඉතින් වෘශ්චික ලග්නයෙන් ඉපදුනා නම් ඔයාගේ ලග්නාධිපති ව්‍යස්ථානයේ ඒවා 12 වෙනි ඕන්න ගමන් කරන කාලයක් වෙනවා. විශේෂයෙන්ම බ්‍රහස්පතිගේම නැකතක ඉතින් ඒ නිසාම හදිසි සෞඛ්‍ය තත්ත්වයන් හා විදම් කෙරේ වැඩි අවධානයක් ඔයාට පෙන්වුම් කරනවා. ඉතින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. සතිය මුල මේවා අසහනකාරී තත්ත්වයන් තිබුණා. සතිය අන්තයේදී යම් සැනසීමදායක කාලයක් ඔයාට පෙන්වුම් කරනවා. ඔක්තෝබර් මාසේ 22 වෙනිදා බුධදායවත් වන බදාදා දින උදෑසන කාලයේ 11:52 සිට 1:22 දක්වා නැවත රාත්‍රී කාලයේ 11:52 සිට 1:23 දක්වා රාහු කාලය පවතිනවා. ඉතින් විශේෂයෙන්ම මිථුන කන්‍යා හෝ විශේෂයෙන්ම 5 වෙනිදා 14 වෙනිදා 23 වෙනිදා කියන දිනයක ඉපදුනා නම් වඩාත්ම සුදුසු මේ කාලයන් භාවිතා කිරීම. ඉතින් ඔන්න උදෑසන කාලය 7:20 කියන කාලයේ සුබ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් සුබ කටයුතු සඳහා පිටත් වීමට නිවසින් බලාපොරොත්තු වෙනවා නම් 6:44 සිට 6:49 කියන අතර කාලය භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න අපරභාග්‍යවත් වන සන්ධ්‍යා කාලයේ 6:48 8:20 කියන කාලය ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. සුබ දිශාව විදියට ඔයා උතුරු දිශාව තමයි භාවිතා කරන්න ඕන. ඉතින් 12:43 සිට 1:28 දක්වා කාලය දීවර කටයුතු සඳහා භාවිතා නොකර සිටින්න ඕන. ඉතින් මිථුන ලග්නයෙන් ඉපදුනාගේ ලග්නාධිපතියා හා විශේෂයෙන්ම යෝගකාරකයා අතර යෙදෙන පරිවර්තන යෝගයේ හේතුවෙන් ඔන්න ඔයාගේ පෙර නොතිබූ ආකාරයේ පෞරුෂයේ යම් වැඩිවීමක් හා අන් අය අතර කැපී පෙනෙන සතියක් වෙනවා. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ඔන්න කන්‍යා ලග්නෙන් ඉපදුනාගේ යෝගකාරකයා හා ලග්නාධිපතිය අතර විශේෂයෙන්ම ලග්න භාවය හා දෙවන ධනස්ථානයේ අතර යෙදෙන පරිවර්තන යෝගී හේතුවෙන් ඔන්න ඔයාට පවුලේ අය සමග පෙරදාට නොතිබුණු ආකාරයේ ඔයාගේ යම් යම් ක්‍රියාවලට හා ඔයාගේ වැඩ කටයුතු වලට යම් සහායක් ලැබෙන කාලයක් වෙනවා. ඉතින් මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න ඕන. යම් විරසක භාවයන් තිබුණා නම් ඔන්න ඒවා තුනී වී යෑමක් සතියක් පෙන්වුම් කරනවා. ඉතින් රැකියාවට විශේෂයෙන් ඔවුන්ගේ උදව් ලැබෙන කාලයක් වෙනවා. ස්තුතියි. මෙවන් වූ වැඩසටහනකින් නැවතත් හමු වෙන තුරු ආලට සුබ දවසක්. දරුවන් සරණයි.